කුසල් අකුසල් ගැන අහලා තියෙනවා. මේ සුනුසුරාදා මම කරලා තියෙන පින්වලට තමයි මට මේ වගේ අත්දැකීමක් ලැබෙන්නේ. මේක ගයි හිතා ගන්න බැරි තෙරපි එක. ඔයා කියන්නේ මේ හැම කෙනාගේම හිතේ තියෙන දෙනවා. ආදරේ දෙනවා. ආදරේ ලබනවා නෙමෙයි ආදරේ දෙනවා. ඕගොල්ලන්ගේ ගෙදරත් අනිවාර්යයෙන්ම කකුල් හතරක් තියෙන කතා කරන්න බැරි තෙත හොම්බක් තියෙන හැම වෙලේම මැෂින් එක වගේ වැනෙන නැට්ටක් තියෙනවනේ. ඔයගොල්ලොත් ඇත්තටම පින් කරලා තියෙනවා ඒ වගේ සතුන්ගෙන් ආදරේ ලබන්න. කිසිම කුහකකමක් නැහැ. ඔයගොල්ලන්ට කියන්න මේක මාරම එක්ස්පීරියන්ස්. චර ස්ට්‍රෙස් වෙලා හිටියත්, චර පීඩනයකින් හිටියත්, චර වර්ක් ලෝඩ් එකක් ඔළුවේ තිබ්බත් මේගොල්ලොත් එක්ක ඇහැට ඇහැ බලාගෙන කතා කරන ඒ කන්වර්සේෂන් එක එළියට ගානක් තිබ්බත් ඔයාට එක්ස්පීරියන්ස් කරන්න බෑ. ඒකයි පික් මයි පෙට් එකේ මේ බව්වන්ට ගොඩාක් ආදරේ. හැබැයි ඉතින් අපි මිනිස්සු නිකන් මහන මැෂින් වගේ දුවනවා පීඩනේ, අර පීඩනේ, මේ පීඩනේ. හැබැයි ඕගොල්ලන්ට මේ දිවිල්ලයි ඕගොල්ලන්ගේ මානසික සුවයයි ලබන්න ඕන නම් මම දැඩි ලෙස රෙකමන්ඩ් කරනවා මේ යන්ත්‍රයක් ගෙනල්ලා ගෙදර ලෑන් කරන්න ණයක් වෙලා හරි කමන්නේ. සියලුම දෝෂ සියලුම පීඩන නැත්තටම නැති වෙලා යනවා. හැබැයි තමුන්ට ගැළපෙන යන්ත්‍රයක් ගන්න ඕනේ. එහෙනම් කොල්ලෝ අපි ගියා.